අපි කතා කරන්න යන්නේ කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක යම්මාපාංකයේ සෙවීම කියන ප්‍රැක්ටිකල් එක. හරි. මේ පරීක්ෂණේ කතා කරන්න කලින් අපි බලමු මොනවද අපිට මුලින්ම ඕන වෙන ද්‍රව්‍ය කියලා බලමු මුලින්ම. හරි. මුලින්ම අපිට කම්බි දෙකක් ඕන වෙනවා. හරි. ඒ කියන්නේ අපි කියන එකම දෘಢ ද්‍රව්‍යයෙන් එල්ල ඇති මීටර සාමාන්‍යයෙන් 3ක් පමණ. අපි හිතනවා සාමාන්‍යයෙන් PQ කියලා මම ලකුණු කරලා තියෙන කම්බි දෙක කොච්චරක් විතර වෙනවද කියලාද? මීටර 3ක් පමණ ඇති කම්බි දෙකක් ඕන. ඒ වගේම ප්‍රධාන පරිමාණයක් ඕන වෙනවා. හරි. මෙන්න මේ P කම්බියට සම්බන්ධ වෙලා තියෙන අපේ මේන් ස්කේල් එක එහෙමත් අපි කියනවා ප්‍රධාන පරිමාණය කියලා කියනවා. හරි. ඒ වගේම අපේ Q කම්බියට සම්බන්ධ වෙලා තියෙන කවුද? වර්නියර් පරිමාණය ඕන වෙනවා. හරි. ඒ වගේම තව අපිට ඕන මීටර රූලක් ඕන වෙනවා. තව ඕන මොනවද? මීටර රූලක් ඕන වෙනවා. ඒ වගේම මයික්‍රොමීටරයක් ඕන වෙනවා. අපි කියනවා මයික්‍රොමීටර් ස්ක්‍රූ ආමානය කියලා. හරි. ඔන්න ඕව තමයි අපිට සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ඕන වෙනවා කියලා අපි ගන්නෙ. හරි. ඒ වගේම කිලෝග්‍රෑම් භාගි විතර පඩි කට්ටලයකුත් ඕන වෙනවා මේ පරීක්ෂණය කරනකොට. හරි. අපි දැන් බලමු කොහොමද මේ පරීක්ෂණය කරන්නේ කියලා. මම ඊට පස්සේ මේ මීටර රූල ඕන වෙන්නේ ඇයි ඒ? ඒතර මයික්‍රොමීටර ඕන වෙන්නේ ඇයි ඒ? අනම්මනම් ওই කරුණු ටික මම වෙනම ඊට පස්සේ පැහැදිලි කරන්නම් ප්‍රශ්නයටදී. දැනට මෙන්න මේ අවශ්‍ය ද්‍රව්‍ය ටික තමයි මම මේ දැනට කිව්වේ. හරි. දැන් අපි කොහොමද මේ පරීක්ෂණය කරන්නේ? හරි. අපේ දැන් කම්බි දෙකක් තියෙනවා. එකක් මොකද්ද? P කම්බිය සහ අනිත් එක Q කම්බිය. හරි. දැන් මුලින්ම අපි මේ P කියන කම්බියක් තියෙනවානේ. ඔන්න ඔය කම්බියට අපේ ප්‍රධාන පරිමාණය එහෙම නැත්නම් අපි කියනවා M සම්බන්ධ කරලා අපි මොකද්ද සම්බන්ධ කරන්නේ? මෙන්න මේ වගේ නියත භාරයක් ගැට ගන්නවා. ඇයි ඔය නියත භාරය ගැට ගහන්නේ? හිතන්න දැන් අපි මේ P කියන කම්බියේ සමහර තැන් වලින් නැමිලා තියෙන්න පුළුවන්, සමහර තැන් වලින් පොඩි පොඩි ගැට ගැහිලා තියෙන්න පුළුවන්. ඔන්න ඕවා මොනවා වෙන්නද? ඕවා කිසි ප්‍රශ්න නැතුව සම්පූර්ණයෙන් හොඳට ඇදිලා තියෙන්න තමයි. කියන්නේ අපි ඍජුව නැමී රහිතව ඇදී පවතින සේ තමයි මොකද්ද අපි මේවා කරන්නේ? ඔන්න ඔය නියත භාරය ගැට ගහන්නේ. හරි. ඔන්න ඕක තමයි අපේ ප්‍රධාන පරිමාණය සම්බන්ධ කරපු කම්බිය. හරි. ඊළඟට අපි Q කියලා කම්බියක් පාවිච්චි කරනවා. ඔන්න ඔය Q කම්බිය ඇසුරෙන් තමයි මොකද්ද මයින්ඩ් යන්නේ? ලෝහයක යම්මාපාංකේ මනින්න යන්නේ. හරි. දැන් කොහොමද ඔක කරන්නේ? හරි. දැන් ඔය ඔන්න ඔය Q කියන කම්බිය තියනවානේ. ඕක යට තියෙන මෙන්න මේකට තමයි අපි පඩි කට්ටලේ එකතු කරගෙන යන්නේ. හරි. ඒ මොකද්ද එකතු කරගෙන යනවා කියලා කියන්නේ? හරි. මෙහෙමයි තියෙන්නේ. දැන් අපි මේ පරීක්ෂණය කරන්න කලින් මුලින්ම ඔය Q කම්බිය මෙන්න මේ උඩ බිත්තියට සම්බන්ධ කරලා ඊට පස්සේ මෙන්න මේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය පාඨාංකයත් එක්ක තියෙනවානේ. ඔන්න ඔය දිග ලබා ගන්න ඕන. ඒකට අදාළ වර්ණීය පරිමාණ ලබා ගන්න ඕන. හරි. දැන් ඊට පස්සේ මේ පරීක්ෂණය කරනකොට මොකද්ද කරන්නේ අපි? අපි කිලෝග්‍රෑම් භාගේ පඩිය ගානේ දාගෙන යනවා. පළවෙනි කිලෝග්‍රෑම් භාගේ පඩිය දාගත්තා. අපේ වර්ණීය පාඨාංකේ ගත්තා කීයද කියලා. ඔන්න ඊළඟ කිලෝග්‍රෑම් භාගේ පඩිය ඇතුළු කරා වර්ණීය පරිමාණ පාඨාංකේ ගත්තා. ඔන්න ඊළඟ එක ඇතුළු කරා වර්ණීය පරිමාණය ගත්තා. ඔහොම සාමාන්‍යයෙන් පාඨාංක කීයක් විතර ගන්නද අපි? සාමාන්‍යයෙන් පාඨාංක 5ක් 6ක් විතර ගන්නවා. අරගෙන ওই ටික මොකද කරන්නේ? ওই ටික අපි ප්‍රස්ථාරයක ඔන්න ඔය වගේ මොකක් හරි දිහකට අපි ප්‍රස්ථාරයක ඇඳ ගන්නවා. හරි. දැන් ඔය එකතු කරගෙන පරීක්ෂණය කරේද? දැන් අපි මොකද්ද කරන්නේ? ඔය එකතු කරපු ස්කන්ධ ටික ඒ විදිහටම අඩු කර මොකද්ද කරන්නේ? ආපහු වර්ණීය පාඨාංකේ ගන්නවා. අඩු කරගෙන යන ගමන් වර්ණීය පාඨාංකය ওই විදිහටම ගන්නවා. ඔහොම අරගෙන මොකද වෙන්නේ? ඔය ප්‍රස්ථාරෙත් අඳිනවා මෙන්න එකම සටහනේ ඔහොම අඳිනවා. ඇඳලා අපි මොකද්ද ගන්නෙ? මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සහ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන දෙන්නගේ මොකද්ද ගන්නෙ? මධ්‍යන්නේ තමයි අපිට අවශ්‍ය වෙන අනුක්‍රමණය කියලා අපි සලකන්නේ. හොඳට මතක තියාගන්න මොකද්ද? අපි කිලෝග්‍රෑම් භාග ස්කන්ධ බැගින් එකතු කරමින් ප්‍රස්ථාරයක් ගහ ගන්නවා. ඒ ටිකම ඉවත් කරමින් මොකද්ද කරන්නේ? ප්‍රස්ථාරයක් ගහනවා. ඔය දෙකේ මධ්‍යන්නේ ලබා ගැනීමකින් මොකද්ද ලබා ගන්නෙ? සම්පූර්ණ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ලබා ගන්නවා. ඇයි මේ එකතු කරගෙන යන්නේ සහ ඉවත් කරගෙන යන්නේ? ඒකට හේතු මොකද්ද? මම ඔය වෙනම කියන්නම්. දැනට නිකන් දල වශයෙන් හිතුවොත් මොකද්ද වෙන්නේ? අපි කියනවා මේකට මොකක් කියලාද මේක? අපේ කම්බිය සමානුපාතික සීමාව ඉක්මවා ගිහලා තිබ්බොත් මොකද වෙන්නේ? මේ ප්‍රස්ථාරය බැරිලක්වත් එන්නේ
මෙහෙම ඇවිල්ලා ඔන්න ඔය වගේ කර්ව් එකක් වෙනවා. ඔන්න ඔය සමානුපාතික සීමාව ඉක්මවාදයයි ඉක්මවලා තියනවාද කියන එක අපිට පරීක්ෂා කරගන්න ඉඳලා මොකද්ද ගන්නෙ? අපි බර එකතු කරමින් පාඨාංක ගත්ත සහ බර ඉවත් කරමින් පාඨාංක ගන්න ඕන. හරි. දැන් අපි දන්නවා මොකද්ද? යම් මාපාංකයේ f බෙදීමේ සමානයි යම් මාපාංකය යතාවක් e බෙදීම l. හරි. අපි මේකට බර තමයි එකතු කරන්නේ. අපි එහෙනම් බලය මොකද්ද? mg බෙදීම a සමානයි යම් මාපාංකය යතාවක් e බෙදීම l කියලා ගන්නවා. අපි මේක වෙනස් කරන්නේ m නිසා අපේ x වෙන්න ඕන කවුද? m. එයා නිසා වෙනස් වෙන්නේ කවුද? අපේ විතතිය. එහෙනම් අපි y ට ගන්නෙ විතතිය. එහෙනම් අපි මෙතන ප්‍රස්ථාරයක් හදා ගන්නවා. gl බෙදීම a යම් මාපාංකය යතාවක් m කියලා. එහෙනම් මෙතන ප්‍රස්ථාරය මොනවා වගේද? y සමානයි m x ආකාරයේ ප්‍රස්ථාරයක් එන්නේ. හරි. එහෙමනම් අපි කලින් අනුක්‍රමණය හොයාගත්තා කැපිටල් M කියලා. මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය අපි දන්නවා GL බෙදීම A වතාවක් යම් මාපාංකය කියලා. එහෙනම් ඔන්න ඔතනින් මට ගානට කාවද හොයාගන්න පුළුවන්. යම් මාපාංකය කියන කෙනාව හොයාගන්න පුළුවන්. හරි. ඔන්න ওই විදිහට තමයි පරීක්ෂණය කරන්නේ. හරි. දැන් අපි යමු මේ පරීක්ෂණයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න වලට. හරි. අපෙන් අහනවා මෙන්න මේ මයික්‍රොමීටරයක් ඕන වෙන්නේ මොකටද කියලා. මයික්‍රොමීටර් ස්ක්‍රූප් ආමානයක් ඕන වෙන්නේ මොකටද කියලා අපෙන් අහනවා. මොකටද ඕන වෙන්නේ? අපිට ඕන වෙන්නේ අපේ මෙන්න මේ පාවිච්චි කරන කම්බි තියෙනවානේ. ඔන්න ඔය කම්බිය මොකද්ද අපි කරන්නේ? අපි ස්ථාන 3කින් විතර එකිනෙකට මොකද්ද? ලම්බක විස්කම්බ දෙකක් ඔස්සේ මොකද්ද ගන්න අපි? අපේ විස්කම් කියන්නේ එකිනෙකට ලම්බ කියන්නේ මේ කම්බියේ එකිනෙකට ලම්බකව මොකද්ද කරන්නේ අපි? විස්කම්බ ලබාගෙන ඔන්න ඔය වගේ මධ්‍යයන් ඇසුරින් තමයි මොකද්ද ලබාගන්නේ? මෙයාගේ හරස්කර වර්ගඵලය ලබා ගන්න අවශ්‍ය වෙන අරය ලබා ගන්න. අපි එකට කියන මොකද්ද? කම්බි ස්ථාන 3කින් විතර මොකද්ද කරන්නේ? හරස්කඩ විස්කම්බ ලබාගෙන හරස්කඩ විස්කම්බ එකිනෙකට ලම්බ විස්කම්බ දෙයක් ඔස්සේ ලබා ගන්න. කියන්නේ අපි විස්කම්බ ලබාගෙන අපි මොකද්ද ලබා ගන්න? අපේ මධ්‍යයන් හරි නිවැරදි එක ලබා ගන්න තමයි වැඩේ කරන්නේ. හරි. තාම මොනවද මේකේ අහන්න පුළුවන් ප්‍රශ්න අපේ? ඕක එක ප්‍රශ්නයක්. ඊට පස්සේ අපි ප්‍රධාන වශයෙන්ම දැනගන්නවා මෙන්න මේක. මෙන්න මේක හරි වැදගත් ප්‍රශ්නයක්. බර එකතු කරමින් සහ ඉවත් කරමින් පාඨාංක ගන්න ඇයි? බර එකතු කරමින් සහ ඉවත් කරමින් පාඨාංක ලබා ගන්න ඇයි? පාඨාංක ලබා ගැනීම අපි ඒකට කියන අපි ලබා ගැනීම මගින් හඳුනාගත හැකි දෝෂ කියලා. ලබා ගැනීම මගින් හඳුනාගත හැකි දෝෂ. ගත හැකි දෝෂ කියලා කියන හරි. ඔන්න ඕක හරි වැදගත් ප්‍රශ්න. අපි කියනවා බර එකතු කරමින් යනවා සහ ඉවත් කරමින් යාම මගින් අපිට හඳුනා ගන්න පුළුවන් දෝෂ. අපි පළවෙනි දෝෂෙ දිහා කියන මොකක් කියලාද? අපේ නැමුම් ලක්ෂයේ දිගහැරීම නිසා ඇතිවන දෝෂය. මොකද මේකේ බරක් කෙල්ලම අර නැමිලා තියෙනව මොනවා වෙනවද? ඒ නැමිලා තියෙනව අර දිගහැරෙනවා හොඳට ඇදෙනවනේ. අන්න ඒක එක දෝෂයක්. එහෙනම් අපි කියනවා නැමුම් ලක්ෂ දිගහැරීම නිසා ඇතිවන දෝෂය. නැමුම් ලක්ෂ දිගහැරීම නිසා ඇතිවන දෝෂ කියලා කියනවා. ඔන්න ඕවා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ තාම මොනවද දැනගන්න පුළුවන් ඉන්නේ. කියන්නේ නැවිලා තියෙන තැන්. හිතන්න මේ කම්බිය තියෙනවා මෙන්න මේ වගේ පොඩි නැවිච්ච තැන් තියෙනවා. ඔන්න ඕවා අපිට හදා ගන්න පුළුවන්. සහ ගැට ගැසුම් ලක්ෂ දිගහැරීම නිසා සිදුවන දෝෂය. ගැට ගැසුම් ලක්ෂ දිගහැරීම නිසා දිගහැරී තිබීම නිසා සිදුවන දෝෂය. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි අර P කියන කම්බියෙත් බරක් කියලා ඔය ගැට ගැසුම් ලක්ෂ සහ නැමුම් ලක්ෂ ඔක්කොම අයින් කරගත්තා. හැබැයි Q කම්බියෙත් මොකද්ද කරන්නේ? බර එකතු කරනවා කියන්නේ ඔන්න ඔය අර දිගහැරුම් Q කම්බිය කොහොමද බර එකතු කරන නිසා දිගහැරුම් නැහැ. ඒ කියන්නේ දිගහැරුම් නැහැ. සෝරි මේ සමහරවල් ගැට ගැසුම් සහ නැවුම් ලක්ෂ නැහැ. මොකද Q කම්බිය එකතු කරන හින්දා. ඒ හින්දා අපි P කම්බියට මොකද්ද කරන්නේ? මුලින්ම අපි බාරයක් එකතු කරලා තමයි ගන්න ඕන. අනිත් එක තමයි අපිට එකතු කරමින් යනවා සහ ඉවත් කරමින් අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? සමානුපාතික සීමාව ඉක්මවා තිබේදයි යන්න කියන්න පුළුවන්. සමානුපාතික සීමාව ඉක්මවා තිබේදයි යන්න කියන්නත් පුළුවන්. ඔන්න ওই ටික දැනගන්න ඕන.
හරි. තව මොනවද මේකෙන් දැනගන්න ඕන ප්‍රශ්න වෙන්නේ? ඔය දෙක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. අපෙන් අහනවා ඔන්න ඔය කම්බියේ තියෙන Q කියන කම්බියේ තියෙන ලක්ෂණ ඔන්න ඕකත් ප්‍රධාන වශයෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. මොනවද තියෙන මේ ලක්ෂණ? මේ කම්බිය අනිවාර්යයෙන්ම සිහින් විය යුතුය. ඒ වගේම මේ කම්බිය දිග විය යුතුය. ඇයි ඒ හේතුව කියලා අහන්න පුළුවන්. හේතුව තමයි මොකද අපි මේ කම්බිය සිහින් සහ දික් වුණොත් අපිට මොකද්ද කරගන්න පුළුවන්? අපිට විතතිය වැඩි කරගන්න පුළුවන්. විතතිය වැඩි කර ගැනීම. ඔන්න ඔය ටිකක් දැනගන්න ඕන. හොඳටම දැනගන්න Q කියන කම්බිය සිහින් සහ දිග වුණොත් අපිට සාමාන්‍ය සැලකිය යුතු කියන්නේ පරීක්ෂණය කරන්න පුළුවන් තරම් මට්ටමේ විතතියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඕකත් දැනගන්න කරුණා. අනිත් විශේෂ කරුණ තමයි මෙන්න මේ P කියන කම්බිය ගත්තාම ඔන්න ඔය P කියන කම්බිය Q ගේ දිග තියෙන්නත් ඕන. එම ද්‍රව්‍යම වෙන්නත් ඕන. ඇයි ඒ හේතුව? එම ද්‍රව්‍යමය වෙන්නත් ඕන. හිතන්න උෂ්ණත්ව වෙනස් වීමක් වගේ මේ උෂ්ණත්වය වගේ කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්. මේ මොකද කියන්නේ? P කියන කම්බියට හරි P කියන කම්බියට ඇත්තටම තියෙනවා මොකද්ද? Q කියන කෙනාගේ දිගම තියෙන්නත් ඕන. ඒ වගේම ඒ උෂ්ණත්වය වෙනත් වෙනවා. අපි දන්නා අපි තාපයේ පාඩම ඉගෙන ගන්නවා මොකද්ද? ලෝහ ප්‍රසාරණය කියලා කියන්නේ මොකද්ද? L සමානයි L alpha theta. L අපි L2 සමානයි L අනතාව මොකද්ද? 1 ධන alpha theta. මෙන්න මේ වගේ කතා දෙකක් අහලා තියෙනවානේ. හිතන්න P කම්බිය සහ Q කම්බිය එකම ද්‍රව්‍යයෙන් හදලා තිබ්බේ නැති වුණොත් මොකද වෙන්නේ? alpha වෙනස් වෙනවා. එකම දිග තිබ්බේ නැති වුණොත් L වෙනස් වෙනවා. එහෙම වුණොත් අපිට සාපේක්ෂ වෙනස් ඉගෙන අර කම්බි නිකන් බර එකතු කරනකොට සාපේක්ෂව දෙන්නගේ දිගවල වෙනස් වීම වෙනස් වෙනවා. අන්න එහෙම වුණොත් මොකද අපිට නිවැරදි පාඩම් ගන්න පුළුවන්ද? බෑ. ඔන්න ඔය හේතු නිසා මොකක්ද දෙන්න ඕන අනිවාර්යෙන්ම? ඔය P සහ Q කියන කම්බි දෙකම අනිවාර්යෙන් එකම දිග සහ එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන්න ඕන අනිවාර්යෙන්ම. හරි. තව මොනවද මේක අහන්න පුළුවන් ප්‍රශ්න එහෙම මොනවද තියෙනවා? සාමාන්‍ය ප්‍රධාන වශයෙන් නම් අහන්න ওই ටික තමයි. හරි. පිටා පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේකත් චුට්ටක් දැනගන්න ඕන. හරි. දැන් අපි මං කිව්වා මෙන්න මේ Q කියන කම්බියට මොනවද අපි එකතු කරන් යන්නේ? බාරයක් දැම්ම. ඔහොම කිලෝග්‍රෑම් භාගේ එකතු කරන් යනවනේ. හරි. ඔන්න ඔය විතතිය මයින්නේ කොහොමද? ඔන්න ඔය විතතිය මයින්නේ කොහොමද? ඔය බාර එකතු කිරීම නිසා සිදුවන විතතිය මයින්නේ කොහොමද? අපි මෙන්න මේකට දැනගන්න ඕන මොකක් කියලාද? අපේ අමතර භාරයේ යෙදීමට කලින් අපි අමතර භාරයක් යොදනවානේ. අමතර භාරයේ යෙදීමට පෙර වර්නියර් ශුන්‍ය පිහිටීමට අදාළ පාඨාංකය ගන්නවා. වර්නියර් ශුන්‍ය පිහිටීමට අදාළ පාඨාංකය ගන්නවා. කියන්නේ අපි භාරය යොදන්න නැතුව වර්නියර් ශුන්‍ය පිහිටීමට අදාළ පාඨාංකය ගන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? අමතර භාරයේ යෙදූ පසු වර්නියර් සැකසීමට අදාළ පාඨාංකය ගන්නවා. අමතර පාඨාංකය යෙදූ පසු වර්නියර් සැකසීමට අදාළ පාඨාංකය ලබා ගන්නවා. එච්චරයි. ඔන්න ওই දෙකේ වෙනස මගින් මොකද්ද ලබා ගන්නේ? ওই දෙකේ වෙනස මගින් මට ඇත්තටම මේ අංශා සිද්ධ වෙච්ච විතතිය නිවැරදිවම ලබා ගන්න පුළුවන් වෙනවා. හරි. ওই විදිහට තමයි ප්‍රැක්ටිකල් එක කරන්න තියෙන්නේ. දැන් මොනවද මේකෙන් අහන්න පුළුවන්? අපි ඇත්තටම බැලුවොත් අපේ කම්බි දෙකක් තියෙනවා. මුලින්ම P කම්බිය ගැට ගැසුම් මනම් ඒවා තියෙන කයින් කරගන්න අපි ප්‍රධාන පරිමාණය තියෙන කම්බිය P කම්බිය කියන්නේ ඔන්න ඔය කම්බිය අපි නියත භාරයක් දාලා හොඳට කම්බිය ඇදලා තියාගන්නවා. ඒ වගේම ඊට පස්සේ Q කම්බිය. ඔය කම්බි දෙකම එකම ද්‍රව්‍යයෙන් හදලා එකම දිගක් තියෙන්න ඕන. මොකද මේවා නිකන් ලෝහ නිසා ප්‍රසාරණයේදී අනම්මනම් වෙද්දී දිගවල් වල වෙනසක් සිද්ධ වෙන්න පුළුවන් නිසා. හරි. ඊට පස්සේ Q කම්බිය සහිත එක්කෙනා ඉතින් වර්ණීය පරිමාණය. ඔන්න එයාට තමයි අපි මොනවද බාර එකතු කරමින් සහ ඉවත් කරමින් අපි පාඨාංක ලබා ගන්න. හරි. ඊට පස්සේ ඔය එකතු කරමින් විතතිය ස්කන්ධයත් එක්ක විතතිය ප්‍රස්ථාරය අඳිනවා සහ බාර ඉවත් කරමින් විතතියත් එක්ක ස්කන්ධයත් එක්ක විතතිය ප්‍රස්ථාරය අඳිනවා. ඔන්න ඔය දෙකේ මධ්‍යන්නේ ලබා ගැනීම මගින් මොකද්ද කරන්නේ? අපිට අදාළ නිවැරදි අනුක්‍රමය ලබා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ක්‍රමයකින් මෙන්න මේ වගේ සමීකරණයක් තියෙන අපි ওই සමීකරණේ අනුක්‍රමණය පාවිච්චි කරලා මොකද හදා හොයාගන්න අපි යම් මාපාංකය හොයාගන්නවා. ඊට පස්සේ අපේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද්ද? ඇයි මේ මයික්‍රොමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයක් ගන්නෙ? ඇයි මේ බර එකතු කරමින් ඉවත් කරමින් පාඨාංක ලබා ගන්නෙ?
සහ Q කම්පිත වන ලක්ෂණ ඔන්න ඔක සිහින වෙන දිග වෙන්න ඕන. මොකද සැලකිය යුතු ලෙස විතතිය වැඩි කර ගැනීමට. සහ P හා Q එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන්නත් ඕන. ඇයි ඔන්න ඔය කරුණු ටික තමයි සහ මෙන්න මේ විතතිය මැනගන්නේ කොහොමද? ඔන්න ඕවා තමයි මේ පරීක්ෂණෙදි අහන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්න වෙන්නේ. හරි. මේක ඉතුරු ප්‍රැක්ටිකල් ටිකත් බලලා හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම channel එකත් subscribe කරලා තියාගන්න.